2016 ගම් වතුරට මේ බුදු පිළිමේ මෙතන මේ ගානටම යට වෙලා තිබ්බා. දැන් මේ ගම් වතුර තාම ඇවිල්ලා ඉවර නෑ. මේ තව එන විදියක් තියෙන ගම් වතුර. තාත්තේ කට්ටිය අතුරු වෙන්න කොහෙන් නවතීද දන්නේ නෑ. අපි මේ කොරතට ගම් වතුර දත් එන්න ඉහළ යනවා. මේ දැන් ඔය පේන්නේ කොරතට පන්සල ළඟ ඉඳන් මිලේනියම් සිටි එකට යන පාර. ඒ පාරේ මේ මැද හරිය වෙලක් තියෙනවා. ඒ හරිය ගොඩක් යට වෙලා තියෙන්නේ වෙල නම් පේන්නේම නැහැ. පාලමේ කණුවත් මුකුත් පේන්නේ නැහැ. එතකොට ඔය තියෙන්නේ හයි ටෙන්ෂන් ලයින්. ලංකා ඉතිහාසයේ මේ මං හිතන්නේ ලොකුම කන් වතුර වෙන්න බැරි නෑ මේක. 89න් පස්සේ ආපු ඒහා සමාන එකක් වෙයිද දන්නෙත් නෑ. මේ ඔය තියෙන ඔය පාරායිනේ තිබ්බ කඩ ඒව යට වෙලා ඔය තියෙන අකුල් වලට යනවා.